සුබ දවසක් මගේ යාළුවනේ. ඔන්න අද මම අරන් ආවේ නරුටු චිබුරුන් කතා මාලාවේ 11 සහ 12 එපිසෝඩ් එකේ රිව්යු එක. අද එපිසෝඩ් එක නම් ඇත්තටම සකුරාගේ රසිකයන්ට මාරම ගැම්මක් දෙන එකක්. කලින් එපිසෝඩ් එකේ සසෝරි සහ ජියෝබාමා මුහුණට මුහුණලා හමු වුණේ. අද එපිසෝඩ් එකේ බලමු නරුටු සහ කකාෂි සෙන්සෙ ඩයිදරා පස්සේ පන්න අතරතුර සකුරා සහ ජියෝබාමා එකතු වෙලා සසෝරිගේ ඒ භයානක හිරිකෝ බෝනික්කා පරද්දන්න උත්සාහ කරන්නේ කොහොමද කියලා. සටන පටන් ගද්දිම සසෝරි තමන්ගේ හිරිකෝ බෝනික්කා ඇතුළේ ඉඳන් මාරාන්තික විෂකටු ප්‍රහාරය එල්ල කරනවා. මේ එකක් ඇඟේ ගෑවුනොත් මරණය නියතයි. ජියෝබාමා දන්නවා මේ ප්‍රහාර වලින් බේරෙන එක ලේසි නෑ කියලා. මොකද මේ ප්‍රහාර එන්නේ ඉතාමත් වේගයෙන්. මෙතනදි තමයි ජියෝබාමා සුපිරි වැඩක් කරන්නේ. සකුරාගේ ඇඟට චක්‍ර නූල් සම්බන්ධ කරලා සකුරා හරියට බෝනික්ෙක් වගේ පාලනය කරන්න ගන්නවා. ජියෝබාමාගේ මේ අත්දැකීම් සකුරාගේ වේගයත් එක්ක එකතු වුණාම සසෝරිගේ කිසිම ප්‍රහාරයකට සකුරාව ස්පර්ශ කරන්නවත් බැරි වෙනවා. සසෝරි හිතන්නේ සකුරා කියන්නේ ජියෝබාමා පාලනය කරන නිකන් බෝනික්ෙක් විතරයි කියලා. හැබැයි සසෝරි නොදන්න ලොකුම දේ තමයි සකුරා සතු ඇති අතිවිශාල ශක්තිය. ජියෝබාමා අවස්ථාව ලැබුණු ගම සකුරාව සසෝරි දෙසට විසි කරනවා. සකුරා තමන්ගේ මුළු චක්‍ර ශක්තියම අතට එක රාශි කරලා හිරිකෝ බෝනික්කට එකම එක පහරක් ගහනවා. ඒ පහර කොච්චර ශක්තිමත් කිව්වොත් සසෝරිගේ ඒ හයියට පලිහ කුඩු වෙලා යනවා. සසෝරිගේ සැබෑ ස්වරූපේ පළමු වතාවට එළියට එන්නේ මෙන්න මේ වෙලාවේදී. සකුරාගේ මේ වෙනස දැක්කම මේ වෙලාවේ අපිට පේනවා සකුරා මේ තත්ත්වයට එන්න කොච්චර කට්ටක් කෑවද කියලා. සකුරාගේ මේ වෙනස දැක්කම සසෝරි උනත් මොහොතකට ගල් ගහනවා. මේ වෙලාවේ අපිට පේනවා සකුරා මේ තත්ත්වයට එන්න කොච්චර කට්ටක් කෑවද කියලා. සුඩානේ සකුරා පුහුණු කරද්දී එකම එක රීතියයි ඉගැන්වුවේ. වෛද්‍ය නින්ජා කෙනෙක් සටනේදී කිසිම වෙලාවක හතුරගේ පහරකට අහු වෙන්න බෑ. ඒ පුහුණුව නිසාම සකුරාට සසෝරිගේ වේගවත් කටු පහර වලින් ලේසියෙන්ම බේරෙන්න පුළුවන් වුණේ. සකුරා කියන්නේ දැන් තමන්ගේ කණ්ඩායමට බරක් වෙන කෙනෙක් නෙවෙයි. එයා තනියම සටනක් මෙහෙවන්න පුළුවන් මට්ටමට ඇවිත්. අකස්සික සාමාජිකයන්ගේ ප්‍රධාන ආරක්ෂක වළල්ල කඩන්න සකුරාට පුළුවන් වුණා කියන්නේ ඒ ලොකු ජයග්‍රහණය. නරුටු සහ කකාෂි වැලිගමට ගිහින් කියලා දැනගත්තා පස්වෙනි හොකාගේ සුනාඩි තීරණය කරනවා ඔවුන්ට උදව්වට තවත් කණ්ඩායමක් යවන්න. ඒ තමයි කොනොහගමේ ඉන්න ශක්තිමත්ම කණ්ඩායමක් වන ටීම් ගායි. මේ අය වැලිගම දෙසට එන වේගය දැක්කම අපට තේරෙනවා මුන් හතර දෙනා නම් මේ මෙහෙයුම කොයිතරම් සීරියස් අරන්ද කියලා. විශේෂයෙන්ම නේජි එයාගේ ශක්තිය පාවිච්චි කරලා ගොඩක් ඈත තියෙන දේවල් නිරීක්ෂණය කරනවා. මයිට් ගයි තමන්ගේ සුපුරුදු උද්‍යෝගයෙන් කණ්ඩායම මෙහෙවනවා. මේ කණ්ඩායම එකතු වීමත් එක්ක ගරාව බේරා ගැනීමේ මෙහෙයුමට අලුත් බලාපොරොත්තුවක් ලැබෙනවා. ආයෙත් අපි සසෝරි සහ සකුරා ඉන්න තැනට ගියොත් හිරිකෝ බෝනික්කා පහළ කුඩු වුණාට පස්සේ සසෝරි ඒකෙන් එළියට එනවා. හැමෝම හිතන් හිටියේ සසෝරි කියන්නේ වයසක මිනිස්සෙක් කියලා. හැබැයි එළියට ආපු කෙනා දැක්කම ජියෝබාමා පවා ගල් ගහනවා. සසෝරි අවුරුදු 20කට කලින් ගමේ යද්දි හිටපු තරුණ පෙනුමයි තාමත් තියෙන්නේ. එයාගේ පෙනුම පොඩ්ඩක්වත් වෙනස් වෙලා නැහැ. සසෝරි තමන්ගේ ශරීරය බෝනික්කේ බවට පත් කරගත්තේ කොහොමද? මේ අභිරහසත් එක්ක සරණ තවත් භයානක වෙනවා. මොකද සසෝරි දැන් තමන්ගේ නියම බෝනික්කන් පාවිච්චි කරන්නයි ලෑස්ති වෙන්නේ. අනිත් පැත්තෙන් ඩයිදරා ගරාගේ සිරුරත් අරගෙන මැටි කුරුල්ලෙක් උඩ පැනලා යනවා. නරුටු කෝපෙන් ඩයිදරා පස්සෙන් පන්නනවා. කකාෂි සෙන්සෙ උත්සාහ කරන්නේ නරුටුව පාලනය කරගෙන ඩයිදරාට උපායශීලීව පහර දෙන්න. ඩයිදරා බලන් ඉන්නේ නරුටුව තනියම කොහේ හරි තැනකට අරගෙන ගිහින් නරුටුගේ ඇඟේ ඉන්න නයිල් ටේල්ස් අල්ලගන්න. නරුටුගේ ඒ නොසන්සුන්කම ඩයිදරාට ලොකු වාසියක් වෙනවා. මේ සරණ අහසේ පොළවේ දෙකේම ඉතා වේගයෙන් සිද්ධ වෙනවා. ඉතින් යාළුවනි 12 වෙනි එපිසෝඩ් එක ඉවර වෙන්නේ සසෝරිගේ සැබෑ සරණ පටන් ගන්න ඉගියක් දීලා. ජියෝබාමට තමන්ගේ මුණුබුරා වෙච්ච සසෝරිව නතර කරන්න පුළුවන් වේද? ටීම් ගායි ඇවිත් මේ මෙහෙයුම වෙනස් කරයිද? ඊළඟ එපිසෝඩ් එකෙන් මම අරන් එනවා සසෝරිගේ බෝනික්කා ගැන විස්තර. වීඩියෝ එකට කැමති නම් ලයික් කරන්න, ෂෙයා කරන්න, ඔයාගේ අදහස් කමෙන්ට් කරන්න. මම මූවි සිලොන් ඉක්මනට හමු වෙමු. ජය වේවා.